සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද ඔයාට අරගෙන ආවා මස් මාළු ගෙදර නැති දවසට මස් වගේම රසට හදාගෙන ගන්න පුළුවන් විදිහේ බිත්තර කඩ රෙසිපි එකක්. බත් කන්න විතරක් නෙමෙයි ඔයාට පාන් ඉදියාප වගේ දේවල් උනත් මේකත් එක කන්න පුළුවන්. මේකේ තරම්ම රසයි. මේ කරි එක හදලා දුන්නම මගේ ගෙදර අයටත් ඔන්න හිතා ගන්න බැරි වුණා මොනවද මේ කියලා. ඉතින් එහෙමනම් තවත් වෙලා ගන්න අපි බලමු කොහොමද මේ ලේසි බිත්තර කරි එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයා භාජනයක් අරගන්න. ඊළඟට ඒකට කඩලා දාගන්න විතර 4ක් එහෙමත් නැත්නම් 5ක්. මම 5ක් අරගත්තා. මම පොඩි එවෙන් ගත්ත හින්දා. දැන් මේකට දාගමු ගම්මිරිස් කෑලි වලින් තේ හැඳි එකක්. කරපිංච කොළහුරක් සිහින්ම ලියලා අරගන්න. ඊළඟට අමු මිරිස් කරල් දෙකක් විතර එකත් පොඩිවට කපලා අරගන්න. තව ඕන වෙනවා චොප් කරගත්ත බීලෝණු ටිකක්. කඩල පිටි මෙස හැඳි දෙකක්. කඩල පිටි නැත්නම් ඔයාට ඒ වෙනුවට කෝන් ෆ්ලයි එකතු කරගන්න පුළුවන්. ඊළඟට උකු පොල් කිරි වලින් මෙස හැඳි 4ක් ඕන වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික ඔක්කොම එකතු කරගෙන අපි හෑන්ඩ් විස් කරගන්න ඕන. ඉතින් මෙතනදී කඩල පිටි ටික හොඳට දිය වෙනකල් විස් කරගන්න. මෙන්න මේ වගේ. ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පොඩි ට්‍රේ එක තෙල් ටිකක් බ්‍රෂ් කරගෙන ඒකට අපි අර හදාගත්ත බිත්තර මිශ්‍රණය දාගන්න. කැමති හැඩයක භාජනයක් කරගන්න පුළුවන් රවුම් එහෙමත් නැත්නම් කොටු හැඩ එකක්. දැන් ඊළඟට අපි වතුර භාජනයක් රත් වෙන්න තියලා ඒක ඇතුලෙන් ආධාරකයක් තියලා ඒක උඩ මෙන්න මේ වගේ අපි ට්‍රේ එක තියාගන්න ඕන. දැන් ඊළඟට විනාඩි 10ක් හොඳට ස්ටීම් කරගන්න. ස්ටීම් කරගත්ත බිත්තර එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් මේක වටේ බුරුල් කරගෙන කෑලි වලට කපා ගන්න අපිට අවශ්‍ය ගානට. ඊට ඔයාට 4S එකක් ගත්තා නම් මේ කෑලි කපද්දී හරියට කොටු හැඩයටම කපා ගන්න පුළුවන්. ඊළඟට අපි ඇතිලියක් ලිපෙන් තියලා තෙල් මෙසැනි දෙකක් දාගමු. තෙල් ටික රත් වෙද්දී මුලින්ම දාගන්න ඕනේ චොප් කරගත්ත සුදුලුණු ටිකක්, කරාබුනටි එනසල් සහ කුරුඳු පොත්තක්. ඔය ටික තෙලෙන් පොඩ්ඩක් වගේ කර කරගන්න. ඊළඟට ඔයා එකතු කරගන්න ඕනේ චොප් කරගත්ත බීලෝණු ගෙඩියක ලුණු. ලුණු ටිකත් තෙලෙන් ටෙම්පරාදු වෙගෙන එනකොට ඔයාට පුළුවන් රම්ප කරපිංච එකතු කරගන්න. ඊළඟට කහකුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, කෑලි මිරිස් වලින් තේ හැඳි එකක්, ගම් මිරිස් කුඩු තේ හැඳි එකක්, මස් කරි තේ හැඳි දෙකක්. දැන් ඊළඟට අපි හොඳට මෙන්න මේ වගේ කලවම් කරගන්න ඕන. ඊට පස්සේ කපාගත්ත තක්කාලි ගෙඩියක් සහ අපි අර හදාගත්ත බිත්තර ටික එකතු කරගන්න පුළුවන්. බිත්තර කෑලි වලට 3-5 වදින්න මෙන්න මේ වගේ අපි ඉස්සෙල්ලා කලවම් කරගෙන ඉන්න ඕන. ඊළඟට අම්මිරිස් කරල් දෙකක් විතර පොඩිවට කපලා අරගන්න. ඊළඟට ලුණු චුට්ටක් වතුර අඩි කෝප්ප 4-3ක් වගේ එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර පියනෙන් වහලා පිස ගන්න ඕන. විනාඩි 5කට පස්සේ තමයි මම ආයෙම කලවම් කරගන්නේ. ඊළඟට ඔයිස්ටර් සෝස් තේ හැඳි එකක්, ඩාර්ක් සෝස් තේ හැඳි එකක්, සෝය සෝස් තේ හැඳි එකක් සහ තක්කාලි සෝස් තේ හැඳි එකක් මම එකතු කරගත්තා. ඉතින් මේ දේවල් නම් අත්‍යවශ්‍යම නැහැ. ඔයාට තියෙනවා නම් කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. මේ දේවල් නැතත් මේ කරි එක රසට හදාගන්න පුළුවන් කියලා ඔයාට මෙතනදී මතක් කරනවා. දැන් ඊළඟට පොල් කිරි මේ හැඳි 3කට කෝන්ෆ්ලවර් තේ හැඳි එකක් එකතු කරලා දිය කරගන්න. දැන් ඒකත් මේකටම එකතු කරලා හොඳට කලවම් කරලා අපි විනාඩි 2-3ක් විතර ආයෙමත් පිස ගන්න ඕනේ මේකේ තියෙන තෙත ගතිය හිඳෙනකල්. ඉතින් හොඳ ග්‍රේවි ගතියට ආවට පස්සේ ඔයාට පුළුවන් උඩින් ලුණු කොළ ටිකක් එහෙමත් නැත්නම් පාස්ලි කොළ ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක් වගේ දෙයක් එකතු කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ බිත්තර කරි එක හදාගත්තේ. ඉතින් මේක නම් ඇත්තටම පුදුම රසක් තමයි තියෙන්නේ. ගෑවුණු තැන කන්න පුළුවන්. මොකද රස වගේම හරිම සුවඳයි මේක. බත් සහ ව්‍යංජන එක්ක වගේම කහබතක් එක්කත් හරිම රසට කන්න පුළුවන් විදිහේ කරි එකක් මේක. ඉතින් බිත්තර හිමුණු ගොඩාක් ලාභ හින්දා මේ දවස්වල ඔයාට රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. ඉතින් රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම ලයික් එකක්, කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් ආයෙම දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.